වෙලා තියෙන්නේ. හරිද? මගේ ගෙදර මීටර් දෙකක් තියෙනවා. හරිද? තාප්පේ එක කොනක එකක් තියෙනවා, තව කොනක දෙකක් තියෙනවා. ඊට පස්සේ මගේ මීටර් දෙකේ රීඩින් දෙක මාරු කරලා තිබුණා. හරිද? රීඩින් දෙක මාරු කරලා යුනිට් 336ක් මගේ මීටරේට දාලා පල්ලෙහා ඔෆිස් එකේ යුනිට් ගාන ඒක මාරු කරලා තිබුණා. නෑ නෑ. මම මේ හතරවෙනි පාට නෙමෙයි පස්වෙනි පාට එන්නේ. මට පොරොන්දු වුණා 17 අපොලොජයිස් ලෙටර් හිටන් ලියලා දුන්නා. දැන් මට ඒවලා තියෙනවා මගේ බිල කපනවා කියලා. එතකොට මට කියන්නකො ඕගොල්ලන්ගේ රීඩින් වරද්දලා. හරිද? ඕගොල්ලන්ගේ රීඩින් වරද්දලා ඉවරලා මගේ බිල කපන්නේ 75. ස්විමින් pool 4ක් තිබ්බත් මට ඒ බිලක් එන්න විදිහක් නැහැ. අයියනේ මීටර් දැන් ඔතන තියෙන මුළු යුනිට් ගාන බලන්න 116ක් තියෙන්නේ. 75000ක් එනවාද 116ටම බිල් ගන්න. මම මේක ලේසියෙන් අතාරින්නේ. මම රාජ්‍ය සේවා කොමිසමට යනවා. මේකට සම්බන්ධ හැම එකම මම ගෙන්නනවා. හරිද? ඇයි මේක මම දැන් කීවෙනි පාරද මම රස්සාවක් කරන මොනසි මම නිවාඩු දාගෙන මෙතෙන් මේ හැමදාම එන්නේ. හැමදාම මට පොරොන්දු වෙනවා පහවදාට බිල් එනවා පහවදාට බිල් එවනවා කියලා. ඔයගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද කරන්නේ? අපි පොඩක් කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්න අපිට මේම සලකනවා. සාමාන්‍ය මිනිස්සුන් කොච්චර අල්ලේ නටවන නැතිද? හැමදාම මේක දවස් 10ක් ඇතුළත බිල කපන්න 75000ක බිලක් මට එවලා මම මොකද කරලා තියෙනවද? රීඩින් කරපු මිනිස්සුයි වැරද්දලා තියෙන්නේ. මම මොනවද කරලා තියෙන වැරද්ද? නෑ මේකයි නෙමේ මට අතම පිළ හදලා ඕනේ. එච්චර මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ. මොකද පයිතකටස් ප්‍රමේය දාන්න නෙමෙයි බිල් හදන්න තියෙන්නේ. මට අතම බිල හදලා ඕනේ. මට දැම්මම ඕනේ බිල හදලා. හැමදාම පොරොන්දු වෙනවා. මේක හැමදාම කෙරෙන්නේ. පොඩ්ඩක් ඉන්න දැන් ඔය ප්‍රශ්නේ මොනවද මට ප්‍රශ්නේ හැම තැනටම මම ගෙනේ චෝබලන්ගේ මීටර් රීඩින් කරන එක ලොක්කා ගාවට ගිහින් කතා කළා. ඒ මිනිස්සු අපොලොජයිස් ලෙටර් එකක් ලියුවා. හරිද? පල්ලෙහා ඉන්න ඒරියා ඔෆිසර්ට කතා කළා. ඒ කවුරුත් මේවා කරේ නැහැ. ආරයිට් මම ගාරන් කරනවා. හිතාගෙන ඉන්නේ මේ අපි කවුරු කියලාද? අපි රස්සාවල් කරන මිනිස්සු. අයියෝ. ලීක් එකක් තියෙනවා මම කරගන්න. එලා WhatsApp එකෙන්ම ලීක් එකක් තියෙනවා හදාගන්න මුස්කියුට් එක බලන්න පුළුවන් නැහැ. රයිට් හරි. මට කියනවාද ඕගොල්ලන්ට මේ බිල හදන්න තව කොච්චර දවසක් යනවද? මොකද දවස් 10කින් මගේ ගෙදර නම් එන්න එපා වතුර කපන්න. හරිද? මම මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඔක්කොගේම උන්ගේ රස්සාවල් නැති කරනවා. හරිද? නෑ විනාඩියක් දෙන්න මම 14 පාරක් ආව මේ වැඩේට. හරිද? 75000ක් මම මොකටද ගෙවන්නේ ඕගොල්ලන්ගේ වැඩද්දට? මං ඇයි ගෙවන්නේ? නෑ විනාඩියක් විතර මේ ප්‍රශ්න දැන් මිස් මාත් එක්ක කතා කරේ මේක මොකද්ද කියලා බලලා මම මේකට ආන්සර් එකක් දෙන්නම්. දැන් කී දවසක් ආවද මම මෙතෙන්ට වෙනකන් හිටියද ආන්සර් එකක් දෙන්න? මම ඒක තමයි බලන්නේ මෙතන අපේ පැත්තේ මොකක් හරි වැරද්ද ඕගොල්ලන්ගේ ඔයාලගේ මීටර් රීඩින් කරන්න කෙනා ගෙන්නන්නකෝ. ප්‍රශ්න කම්ප්ලේන්ට් කියන්නේ කම්ප්ලේන්ට් නම්බර් එකක් මට දෙන්න. කතා කරන එක මම දැන් අහන්න හිටියා. ටිකක් මේක මොකද්ද කියලා බලලා ඔව් හරි බලන්න. මෙතනට ඇවිල්ලා account number එකක් දුන්නා ප්‍රශ්නයක් තුන මම මේක බලලා මොකද්ද කියලා ආන්සර් එකක් දෙන්න. පොඩි වෙලාවක් දෙන්න. ඉතින් හරි. හරි දැන් බලන්න කතා කරලා බලලා කියන්න. නෑ මම මෙතනින් හෙල වෙන්නේ නැහැ. මගේ වැඩේ ඉවර කරනවා මම මෙතනින් හෙල වෙන්නේ නැහැ. අයියා මම නේද ඔයා හිතන්නේ අපිට වැඩ නැහැ කියලා අපි රස්සාවල් කරන මිනිස්සු 4 වෙනි 5 වෙනි දවසේ මම මෙතෙන්ට ආවේ. හරි මොකද්ද කියන්නේ? අයියානේ පොඩක් කතා කරන්න මොකද අපි ඒ වුණාට මේ ඉවසීමේ සීමාව පන්නන වැඩක් නේ. ආයතනයේට මම මෙච්චර දැවිස් ඇවිත් බොහොම හොඳින් කතා. ඕගොල්ලන්ට අපි මෙතන පුටු පොලේ ගැහුවේ නැහැ. හරිද? මේස පොලේ ගැහුවේ නැහැ. කුණු හarpෙන් කතා කරේ නැහැ. හරිද? එහෙම මොනවත් නොකරත් අපිට මෙහෙමයි සලකන්නේ. අයියානේ. සාධාරණයි මගේ කේන්තිය සාධාරණයි. පේනවනේ මම වෙවුලන විදිහ මට කොච්චර කේන්ති ගිහින්ද ඉන්නේ කියලා. අයියානේ. 75000ක් බිලක් මම මොකටද ගෙවන්නේ? මගේ වැරද්දක් නේද? නෑ කවුද මිස්සු ගෙවන්නේ කියලා කිව්වේ පළවෙනි. මේ එවලා තියෙන බිලේ බලන්න දවස් 10කින් කපනවා කියලා තියෙනවා. හරිද? දවස් 10කින් කපනවා කියලා තියෙනවා. එතකොට මගේ වැරද්දකුත් නැතුව මම මොකටද දවස් 10කින් මගේ බිල කපන්නේ ඔයගොල්ලෝ ඇවිල්ලා? හරි 4ට නෙවෙයි මමත් වැඩ තියෙන මිනිස්සේ. දැන් ඔයාගාව ගත්තානේ නම්බර් එක ගත්තානේ හරියද? 4 වෙද්දි 3:45ට මම මෙතෙන්ට එනවා. මගේ බිල මං ඉස්සරහම එවන්න ඕනේ. දැන් ගත්ත මම ඒකට ආන්සර් දෙන්නම්. කම්ප්ලේන් එක කවද්ද ගත්තේ? මාස 2ක් මම මේ වැඩේ ට්‍රස්ට් ආදු වෙන්නේ. කම්ප්ලේන් එක ඔයාට ආවේ නැහැ කියලා මගේ වැරද්දක් නෙමෙයි. මං ඇවිල්ලා මිනිස්ටර් ගාවට මෙන්න ඕනද මට මේ ප්‍රශ්නේ විසඳෙන්න. මිනිස්ටර් ගාවට මෙන්නකන් ඉන්න ඕනද? මං ඕගොල්ලන්ගේ ලොක්කෝ කී දෙනෙක්
කලින්. මම මිනිස්ටර් ගාවට යනකම් ඉන්නේ ඕගොල්ලෝ. මේක මේ කම්ප්ලේන් එක මිස් කලින් දුන්නා නම් කම්ප්ලේන් එක කලින් දුන්න නම්බරයක්වත් මට එව්වේ නැහැ. අද ඒ වණ ඊට කෝල් කරා. මිනිස්සුත් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. මෙච්චර දවස් ඔයාලා කතා කරා. හරිද? මෙච්චර දවස් ඔයගොල්ලෝ කතා කරා. දැන් මම කතා කරන්නේ. හරිද? මම එනවා 3:00 වෙද්දි. මගේ බිල් එක රෙඩි කරලා තියන්න ඕනේ. එක සතයක් වැඩිපුර ගෙවන්නේ 70000 ගමන් නෙමෙයි. මම යනවා මිනිස්ටර් ගාවට හෙට උදේ.